ඉතින් මේ තියෙන අපේ ගෙදර දාන බිත්තර මේ ගම් කිකිලිව මේ ගම් බිත්තර මේ තියෙන්නේ. ඔව් සිට් බිත්තරයක් වටනවා ගායිස්. මාර කේස් එක. මේ උදේ මේගොල්ලෝ දාලා තියෙන බිත්තර පේනවනේ සයිස් එක. සුබ දවසක් කියලා පිළිගන්නවා අද වීඩියෝ එකට. අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්න යන්නේ මගේ කූල් කූඩුවේ ඉන්න කිකිලියෝ සෙට් එක. ඕගොල්ලෝ ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා මගේ. මේ මේගොල්ලෝ කෑ ගහනවා මේ බිත්තර දාන්නේ නැහැ ගෙදර ඉන්න සත්තු ටික කියලා. ඉතින් ගෙදර ඉන්න කිකිලියෝ බිත්තර දාන්නේ නැහැ බිත්තර දාලා නතර කරා. ඒ වගේ ප්‍රශ්න දාලා තිබ්බා මේ කමෙන්ට් වල. ඉතින් අද මම ඔයාලට පෙන්නන්න යන්නේ මගේ කුකුල් කූඩුවේ ඉන්න කිකිලියෝ කොහොමද බිත්තර දාන්නේ. සහ ඒ බිත්තර දාන්න මොනවද ඒගොල්ලන්ට ඕන කරන දේවල් ටික කියලා තමයි මම ඔයාලට පෙන්නන්න යන්නේ. ඉතින් මේ ඉන්නේ අපේ කුකුල් කූඩුවේ ඉන්න සෙට් එකක්. මෙතන ඉන්නවා කරදගොල්ල වර්ගයේ කිකිලියෝ ටිකක් ඉන්නවා. ඒ වගේම නේකට් නෙක් වර්ගයේ කුකුලෝ කිකිලියෝ ටිකකුයි ඉන්නවා. කරදගොල්ල කුකුලොත් ඉන්නවා. නේ කොහොම සයිස් එක. මේගොල්ලොට නම් අපි BSF ලාවි දෙනවා වීඩියෝස් කලින් දාපු වීඩියෝස් ටිකක් තියෙනවා බලන්න BS ලාවි කොහමද BSF ලාවි කොහමද ඔයගොල්ලෝ ගෙවල් වල හදාගන්නේ පාසුවෙන්ම කියලා මේගොල්ලොට දීලා තියෙනවා මේ කොස් කඩු එහෙම දීලා තියෙනවා. එතකොට ඒව අස් කරන්න බැරුණා දැන් දවස් දෙකකින් විතර. මේ අස් කරනවා කියන්නේ ඉතින් මේවත් අරගෙන අර එළියේ තියෙන ටැංකියට තමයි දාන්නේ. ඔයගොල්ලෝ ටැංකියේ වීඩියෝ එක බැලුවේ නැත්නම් බලන්න සම්පූර්ණ වීඩියෝ එක ටැංකි දෙකක් තියෙනවා. කිලෝ 3-4ක් ගන්න පුළුවන් BSF ලාවි. මේ වීඩියෝ එක බලන්න. මේ උදේ මේගොල්ලෝ දාලා තියෙන බිත්තර මේ පේන සයිස් එක. සයිස් එක පොඩ්ඩක් ඉතින් ලොකුයි. ගම් කුකුල් බිත්තර තමයි මේ තියෙන්නේ. මේ තව බිත්තර දාන්න තියෙනවා. කමෙන්ට් වල තිබ්බේ බිත්තර දාන්න මොකද කරන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ කරන්න ඕනේ වැදගත්ම කාරණයක් තමයි මෙන්න මේක. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දෙන කෑම දෙන බකට්ටුයි ඒ වගේම මේ කෑම කලවම් කරන බකටුයි සාමාන්‍යයෙන් දවසින් දවස හොදන්න තියෙනවා හොඳයි. එහෙම නැත්නම් අනිවාර්යෙන් දවස් දෙකකට සැරයක්වත් හොදන්න මේ දිනපතා හොදන්න තියෙනවා නම් හොඳයි. නැත්නම් සත්තුන්ට ලෙඩ හැදෙනවා. මේ සත්තු ඉක්මනට මේ ලෙඩ වෙලා මැරෙන්න බලනවා. මේ කෑම සවුත් වෙලා දුන්නාපම සමහර කෑම ඉතුරු වෙච්ච කෑලි එහෙම වැටලා සත්තු ලෙඩ වෙන්න බලනවා. සාමාන්‍ය ඉතින් මේ RIR වගේ මේ සත්තු නම් අනිවාර්යයෙන්ම දවසපතා හොදන්න ඕනේ. මේ ඒගොල්ලෝගේ නම් කෑම උඩම්ම මේ කමර්ෂල් ෆීඩ් දෙන හින්දා එච්චර ජරාවක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ගම් සත්තුන්ට බත් ඒ වගේ දේවල් කලවම් කරලා දෙන හින්දා අනිවාර්යයෙන්ම මේ අර කෑම පීනි වෙලා තියෙනවා. ඒව කාපුවම සත්තු ගොඩක් ලෙඩ වෙන්න බලනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම කෑම දෙනවා නම් මේ කෑම දෙන බකටුයි කලවම් කරන බකටුයි මේ දවසින් දවස හොදලා දෙන්න තියෙනවා හොඳයි. කොහොමද මේ ගම් බිත්තර කියලා ඔයගොල්ලන්ට හිතා ගන්න බැරුණා නේද? කොහොමද සයිස් එක බිත්තර වල? ඈ ඔයගොල්ලන්ට ගම් බිත්තර කියලා හිතන්න බෑනේ මේ බිත්තර. ඉතින් ඔයගොල්ලන්ට මම මේ පෙන්වන්න යන්නේ මේ බිත්තර දාන්න තියකිලියන්ට දෙන්න පුළුවන් සුපිරි කෑම එකක්. ඒකට අපි ගන්න පුළුවන් කුකුල් කූඩුවෙම ගන්න බිත්තර. මේ කඩලා දාගන්න තමයි තියෙන්නේ බිත්තර ටික. මේ පේනවනේ. කට්ටක් දාගන්න. කට්ට දාපුවාම බිත්තර කටු මේ දාන්න බිත්තරවල බිත්තර කටු හයි වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් කුකුල් කූඩුවෙම ගන්න බිත්තරද විතර කඩෙන් ගන්න බිත්තර තවුලක් නැහැ. මේ බිත්තර දාන්න නැත්නම් කිකිලියන් මේක තමයි දෙන්න පුළුවන් හොඳ කෑම එකක්. හදලා බලන්න සාමාන්‍ය එකපාරක් දෙපාරක් දීලා බලන්න කොහොමද කියලා. බිත්තර මේකට දැම්මම මම බිත්තර 6ක් විතර මේ කිකිලෝ ඉන්නවා මෙතන දෙන්න පුළුවන් අපි 20ක විතර තමයි මේ දෙන්න හදන්නේ. කිකිලෝ 20කට. ඔයාලට පුළුවන් මේක හොඳට කලවම් කරගන්න. මේ කටුත් එක්කම කුඩු වෙන්න කලවම් කරගන්න. කන්න හිතුණා කියලා කන්න එපා. ඊට පස්සේ ඕගොල්ලන්ට මේකට දාගන්න පුළුවන් රයිස් පොලිස්. රයිස් පොලිස් මේ වගේ කප් එකකින් දාගන්න 20කට මම මේ දාන්නේ. 20කට සාමාන්‍යයෙන් මේ වගේ එකකින් දෙකක් විතර දාගන්න. ඊට පස්සේ තියෙනවා ආය තියෙනවා හාල් පිටි එකක්. හාල් පිටිත් දෙන්න පුළුවන්. මේ හාල් පිටිකින් දාගන්න භාගයක් විතර.
ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්න. මේකට වතුර ටිකකුත් දාගන්න ඕනේ පොඩ්ඩක්. ගොඩක් දාගන්න එපා. වතුර ගොඩක් දාගත්තොත් එහෙම සෙම හැදෙනවා. මට නෙමෙයි කුකුලොන්ට. කිකිලොන්ට විතරක් දෙන්න. මේ කුකුලොන්ට දෙන්න යන්න එපා. අපරාධේ. ආහා ඔයාට නම් නෙමෙයි හැදුවේ. එහෙනම් අපි මේක දීලා බලමු කිකිලියෝ ටිකට. ඔන්න ඉන්නවා සෙට් එක. මේක දෙනකොට කිකිලොන්ට විතරක් දෙන්න. කුකුලොන්ට නම් දෙන්න එපා. මේ කුකුලොන්ට දුන්නා වැඩේ පාඩුයි. කුකුලොන්ට දෙනවා නම් හොඳයි ඉතින්. කිකිලොන්ට දෙනවා නම් හොඳ. පේනවනේ කන ස්පීඩ් එක. දැන් දැම්ම විනාඩියක්වත් තියෙන කාලත් ඉවරයි. හරි. බිත්තර දාන්න නැති කිකිලියෝ ඉන්නවනම් මේක දීලා බලන්න. මීට අමතරව ඔයාලට දෙන්න පුළුවන් මොනවද මේ අමු වී දෙන්න පුළුවන්. සුද්ධ කරනම නැති මේ තඹපු නැති නිකන් වෙරවල වලින් අරගෙන එන මේ වී දෙන්න. තඹපුවත් අවුලක් නැහැ. මේ වී විතරක් දෙන්න දවස් දෙක තුනක්. බත් දෙනවා නම් මේ බත් දෙන්න හවස් වරුවට උදේට එළවලු විතරක් දෙන්න. එළවලු දීලා හවසට බත් දෙන්න. උදේ වරුවට බැක්සෝජපයි ලාබී බැක්සෝජපයි කීටය හොඳයි. මේ ඊට අමතරව ඔයාලට දෙන්න පුළුවන් අමු එළවලු නැත්තම් ඔය මැල්ලුම් උයන්න ගන්න මේ මුකුණු වැන්න එතකොට කංකුම් වගේ දේවල් දෙන්න දිනවා නම් උදේට හොඳයි. බත් අනම්ම නම් දෙනවා නම් හවස් වරුවේ දෙන්න. ඒකත් මේ රයිස් පොලිස් වගේ දෙයකට කලවම් කරලා දෙන්න ඕනේ. නිකන් එක දිගට එකම දෙන්න එපා. මේ බත් දෙනවා නම් බත් පොල් කුඩු වගේ දේවල් දෙනවා නම් මේ ඔයගොල්ලෝ දෙන්න අනිවාර්යයෙන්ම මේ මොකක් හරි දෙයකට කලවම් කරලා අනිවාර්යයෙන්ම රයිස් පොලිස් වලට කලවම් කරලා දෙන එක තමයි හොඳම. මේ සාමාන්‍යයෙන් හවස් වරුවේ දෙන්න උදේ ඒ කියන්නේ එක දිගටම බත් දුන්නොත් එහෙම දවසක් විතර දෙන්න තනකර එළවලු. ඉතින් මේක තමයි මේ කුයිකිලියෝ බිත්තර දාන්න නැත්නම් හොඳම කෑමක් මේක. මේක දීලා බලන්න දවස් දෙකක් විතර මේ ඉන්න සත්තු ප්‍රමාණය අනුව දැන් මේකට මං 6ක් බිත්තර 6ක් දැම්මා. බිත්තර 6ක් 7ක් විතර දැම්මා. මේ රයිස් පොලිසුයි හාල් පිටි තමයි මේකේ තියෙන්නේ. ආයේ තව දෙයක් තමයි ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සතියකට සැරයක් බිත්තර කටු දෙන්න ඕනේ. මේ කිකිලියොන්ටයි කුකුලොන්ට දෙන්න පුළුවන් අවුලක් නැහැ. ඒ මේ සතියට සැරයක් දෙන්න කෑමයකට කලවම් කරලා. එහෙම දෙන්න ඔයාලට හැමදම දෙන්න මේ අමතක වෙනවා නම් ඔයාලට පුළුවන් සිප්පි කටු ගෙනල්ලා මේ වෙනම බාස්කට් එකකට දාලා කූඩුවේ පැත්තකින් තියන්න එල්ලලා. එතකොට ඒගොල්ලෝගේ අවශ්‍යතාවය ආපුවාම ඒගොල්ලෝ ඒ ගිහලා කනවා. බිත්තර කටු වල මේ හයිය නැති වුණාපුවා. මේ කියන්නේ සිප්පි කටු දෙන්න අඩු වුණාපුවාම මේ ඒගොල්ලෝ කැල්සියම් ඇගේ ප්‍රමාණය අඩු වුණාපුවාම බිත්තර හයිය නැති වෙනවා. එතකොට එන්නේ බිත්තර නිකන් සිවියක් වගේ තමයි එළියට එන්නේ. මේ කහමදෙයි අර සුදුමදෙයි මේ එළියට එනවා නිකම්ම මේ කට්ට නැතුව සිවියකින්. එතකොට ඒගොල්ලොම කොටානේ කනවා. ඔයාලට බිත්තර දානවා කියලා හොයාගන්නත් බැරි වෙනවා එතකොට. මේ බිත්තර දැම්මත් ඒගොල්ලෝ කනවා. එතකොට ඔයාලා කූඩුවකට ආපුවාම බිත්තර නැහැ. ඒක තමයි තවත් තියෙන ප්‍රශ්නයක්. අනිත් කාරණේ තමයි ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම උදේ 8ට කලින් කෑම දෙන්න ඕනේ ගම් කුකුල්ලුන්ට. මොකද මේ ඒගොල්ලොන්ගේ බිත්තර ඒගොල්ලෝ කනවා කෑම දෙන්න පරක් වුණොත් එහෙම. ඒගොල්ලෝ උදේ වරුවේ දාන බිත්තර ඕගොල්ලෝ කූඩුවකට යනකොට මේ කාලා තියේ එක බිත්තරයක්වත් නැතුව තියෙනවා. එහෙම වෙන්නේ ඔයගොල්ලෝ උදේම කෑම දෙන්න නැත්නම් උදේ 8ටවත් කලින් කෑම දෙන්න මේ 10 12 විතර වෙනකන් ඉන්න එපා. අනිවාර්යයෙන්ම උදේ මේ 6ට 4 විතර හොඳ එළවලු හරි මැල්ලුම් වගේ ගන්න අපි ඔය මේ තියෙන කොළ జాතියක් මේ අනිවාර්යයෙන්ම කූඩු ඇතුළට විහි කරලා තියන්න. ඒ වගේ කෑම ටිකක් ඒගොල්ලොන්ට දැනෙන්න පොඩ්ඩක් කන්න. මේ මුලින් ඔයගොල්ලෝ කෑම හදලා ගෙනත් දෙනකන් මේ කොට කොටා ඉන්න දෙන්න අනිවාර්යයෙන්ම. මම නම් අනිවාර්යයෙන්ම ඔය මේ කොස් කටු වගේ දේවල් නිතරම කූඩුවේ තියෙනවා. ඒගොල්ලොන්ට කන්න අනිවාර්යයෙන්ම නිතරම මොකක් හරි දෙයක් තියෙනවම තමයි. ඒතකොට බිත්තර ඉතුරු වෙනවා. මේ නැත්තම් බිත්තර ඒගොල්ලොම කන්න ඉඩ තියෙනවා. මේ බිත්තර මේ නැති වෙන්න හේතුවක් තමයි අන්න ඒකයි. කමර්ෂල් ෆීඩ් දෙනවා නම් කමර්ෂල් ෆීඩ් ගම් කුකුළුන්ට නම් හරියන්නේම නැහැ. මොකද 100 සත්තු 100ක් ගත්තොත් එහෙනම් බොහෝ දුරට සත්තු 70ක් විතර තමයි බිත්තර දාන්නේ. ඒකත් බොහෝ කලාතුරකින් තමයි මේ 80ක් 90ක් තමයි බිත්තර දාන්නේ. 90ක් නම් කොහොමවත් බිත්තර දාන්නේ නැහැ. 80ක් විතර බිත්තර දාන්නේ බොහොම කලාතුරකින්. ඒ හොඳට එක දිගට කෑම මේ වගේ මේ බැක්සෝජපයිලාපී ඒ වගේ කෑම ටිකක් දෙනවා නම් කමර්ෂල් ෆීඩ් නැතුව හොඳම මේ ලාභයක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කෑම දෙනවා කියන්නේ ගම් කුකුළුන්ට පාඩුයි. මේ දවස්වල තියෙන කෑම මිලත් එකක් අනිවාර්යයෙන්ම කෑම නම් දෙන්න එපා. ඔයගොල්ලන්ට පුළුවන් නම් ඔය බඩේරු ටිකක් එහෙම අඩුවට ගෙනල්ලා
මේ ඒවා මේ පැලවෙන්න දාලා මොටයි දාපුවාම මේ මොටයිත් එකක් කන්න දෙන්න. නැත්තම් බඩේකුළු මේ ගෙනල්ලා අමුවෙන් එහෙමම දුන්නොත් එහෙම ඒකත් පාඩුයි. මොකද අර වැඩි වෙනවනේ දැන් පැලවෙන්න දාපුවාම. ඒකතොර මේ හොඳ ලාභයක් ගන්න පුළුවන්. මේ ඒක තමයි හොඳම ක්‍රමේ. බඩේකුළු වගේ දේවල් ගෙනල්ලා පැලවෙන්න දාලා දෙන්න. ඒ වගේ වීත් එහෙම පැලවෙන්න දාලා දෙනවා නම් ඒත් හොඳයි. සාමාන්‍යයෙන් ගම් කිකිලියකට සාමාන්‍ය කිකිලියොන්ට සාමාන්‍යයෙන් ග්‍රෑම් 110ක් විතර ප්‍රමාණයක් දවසට මේ දෛනිකව ඒගොල්ලන්ට කෑම ඕනේ. අනිවාර්යෙන් මේ කෑම ප්‍රමාණය ඔයාලට කෑම දෙන්න බැරුණොත් අඩුම තරමේ එළියට හරි දාලා මේ සාමාන්‍ය 12න් පස්සේ වගේ එළියට දාලා මේ ඒගොල්ලන්ට කන්න අවස්ථාව දෙන්න. නැත්තම් ඒගොල්ලෝ අර ශරීර ප්‍රමාණය මෙවෙලා අර ඇට්ටර වෙනවා කියලා කියන්නේ. ඒන් ඒ තත්ත්වයටපත් වෙනවා. ඒතකොට කොහොමද බිත්තර දාන්නේ නැහැ. එතකොට ඒ ඔයාලා සාමාන්‍යයෙන් දවස් 5-6ක් බිත්තර කෑම දාන්න නැතුව බිත්තර දැම්මේ නැහැ කියලා ඉන්නවනම් තවත් කෑම දෙන්නේ නැහැ කියලා කියන්නේ ඒගොල්ලෝ යථා තත්ත්වයටපත් වෙන්න සාමාන්‍යයෙන් මාසයක් දෙකක් විතර යනවා. මේ ඒ වගේ අවස්ථාවල තමයි මම අර හදලා දුන්න කෑම එක වගේ දේවල් දවස් 2-3ක් දුන්නොත් එහෙම ආපහු යථා තත්ත්වයටපත් වෙන ඉක්මනින්ම. නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් නම් වැක්සෝජපයිලාවී සාමාන්‍ය සත්තු ඒගොල්ලොන්ගේ මේ එක සතෙක්ට සාමාන්‍ය දවසට අවස්ථාව වෙන්නේ සත්තු 10ක් විතර. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ සත්තු මේ වැක්සෝජපයිලාවී එක සතෙක්ට සාමාන්‍යයෙන් සත්තු 100ක් විතර කන්න දෙන්න මේ ආපහු යථා තත්ත්වයට ඉක්මනට ගන්න පුළුවන්. මේ ඕගොල්ලෝ දවස් 5ක් විතර කන්න දෙන්නේ නැතුව නෝමල් කෑම වලින් සාමාන්‍ය කෑම වලින් ඒගොල්ලෝ යථා තත්ත්වයටපත් වෙන සාමාන්‍ය මාසයක් විතර යනවා. එතකොට ඕගොල්ලෝගේ කාලයයි ශ්‍රමයයි අපරාධේ මේ ඒකින්ද අනිවාර්යෙන් ඩේලි මේ 110 නම් ඒ 110 මොන වගේන් හරි කමන්නේ එළවලුද කොළ ජාතිද මේ රයිස් පොලිසුත් එකක් කලවම් කරලා දෙන බද්ද අදාළ නැහැ. මේ දෙන්න අනිවාර්යෙන්ම එක දිගට මේ 110 නම් 110 අනිවාර්යෙන්ම ඕනේ. ඊට වඩා වැඩි වුණත් අවුලක් නැහැ. අඩු වෙන නම් දෙන්න එපා. එහෙම වුණාම සත්තු ඇක්ටර් වෙනවා. එතකොට මේ අර යථා තත්ත්වයට පත් කරගන්න අය සෑහෙන කාලයක් යනවා. ඒකින්ද හොඳම ක්‍රමය තමයි ඔයගොල්ලෝ දෙන කෑම අනිවාර්යයෙන්ම එක දිගට කන්ටිනියු මේ ඒ ගානට හරියන විදියට සත්තු ඉන්න ප්‍රමාණයට දෙන්න. නැත්නම් නිදල්ලේ හරි අරින්න මේ ගෙදර ඉඩ වටපිටාව තියෙනවා නම් මේ 12කින් පස්සේ වගේ ඇරලම තියන්න. ඒකල්ලා හවස 6ට 5ට වගේ පස්සේ උන් කොහමත් ඇතුළට එනවනේ. ඒ වගේ තියන්න ඕනේ. නැත්නම් මේ සත්තු ඇටර වුණාම බිත්තර දාන්නේ නැහැ. අනිත් කාරණේ තමයි ඔයගොල්ලෝ එකම බ්‍රීඩ් එකෙන් සත්තු හදන්න. ඔය මේ කරදකොල්ලයි නේකඩ් නෙක් වගේ බ්‍රීඩ් දෙකක් එකට හැදුවට කමක් නැහැ. ඒ දෙක කොහොමත් ගොඩ කාලෙක ඉඳන් එකම විදියට හදන්න පුළුවන් සත්තු. ඔයාලට ඔය මේ වෙන බ්‍රීඩ් මේ ඒ කියන්නේ කරදකොල්ලයි නේකඩ් නෙක් එක කූඩුවක හදලා අනිත් සත්තු හදන්න ඕන වෙනම හදන්න. නැත්නම් ඒගොල්ලෝ හදන්න නැතුව ඉන්න. නැත්නම් අර බිත්තර ප්‍රමාණය දැන් ඔය පොර කූල්ල වගේ මේ බ්‍රීඩ් එකක් සාමාන්‍ය කූල්ලොත් දැන් මේ එක කූඩුවේ හිටියොත් එහෙම ඒ දාන බිත්තර ප්‍රමාණය අඩු වෙනවා. මේ අනිත් එක තමයි හොඳම දේ මේ ඕගොල්ලොන්ට පුළුවන් නම් බිත්තර ඉන්කියුබේටර් වලින්ම රක්කලා ගන්න. එතකොට අර රැකුම් මාර අඩු වෙනවා. සාමාන්‍යයෙන් බිත්තර කිකිලියෝ රකින්න මේ බිත්තර ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා. මේ බිත්තර ඉල්ලන කිකිලි සාමාන්‍යයෙන් දවස් 10ක් විතර රැකලා අතාරිනවා රකින්න නැතුව. එහෙම වුණාපම බිත්තර ප්‍රමාණය වැඩි. මේ අර රැකුම් දාන විදිහට ගන්න විදියකින් අපිට රක්කව ගන්න පුළුවන් ලේසි වුණාට බිත්තර දාන ප්‍රමාණය අඩු වෙනවා. මේක තමයි ආය අනිත් කාරණේ විදිහට තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ වෙනම බ්‍රීඩ් හදන්න එපා එකට. මේ ඒකින්ද වෙනම මේ බ්‍රීඩ් හදනවා නම් ඔයගොල්ලෝ වෙන හදන්න ඕනේ. එක කූඩුවේ දානවා නම් අනිවාර්යෙන් නේකඩ් නෙක් කරදකොල්ල වගේ සත්තු දාන්න පුළුවන් නම් නේකඩ් නෙක් විතරක්ම හදනවා නම් එහෙම හදන්න. නැත්නම් කරදකොල්ල හදනවා නම් ඒගොල්ලෝ විතරක් හදන්න. ඒ විදිහට හදලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට වැටෙන බිත්තර ප්‍රමාණයත් වැඩි. අනිත් හොඳම කාරණේ තමයි ඔයගොල්ලෝ එකම පරම්පරාවක් දිගටම අරන් යන්න එපා. මේ ඒ කියන්නේ ඔයගොල්ලෝ ගෙදර ඉන්න කිකිලිගෙන් බිත්තර රක්වලා තියලා නැත්නම් ගෙදර තියෙන ඉන්කියුබේටරේට ගෙදරම තියෙන බිත්තර ටික රක්වලා එහෙම හදන්න එපා. ඔය ලොකු ෆාම් වලට ගිහිල්ලා හොඳ මේ බ්‍රීඩ් එකක් එකට හැදෙන මේ කරදකොල්ල නියකට් නෙක් වගේ එකටම හැදෙන මේ බ්‍රීඩ් එකක්. ඒ වගේ බ්‍රීඩ් ඉන්න තැනකින් කලවන්න නැති තැනකින් අරන් ඇවිල්ලා ඕගොල්ලෝ රක්කවලා ඕගොල්ලෝ කුකුල් කූඩුවට දාගෙන එහෙම කලවම් කරගන්න එකම පරම්පරාව දිගටම අරන් යන්න එපා. මොකද ජාන එකටම ආගියොත් එහෙම මේ ඒගොල්ලෝ මේ බිත්තර අඩුයි. බිත්තර මේ සෑහෙන අඩු වෙනවා. මේ දාන ප්‍රමාණය අඩු වෙනවා. ඒකින්ද පරම්පරාවල් කලවම් කරන එක තමයි හොඳම වැඩේ. ඕගොල්ලෝගේ අහල පාල තියෙන ගෙවල් වල හොඳ බ්‍රීඩ් ඉන්නවා නම් මේ එකට හැදෙන මේ එකම බ්‍රීඩ් එකේ හැදෙන සත්තු නම් ඉන්නේ. ඒ වගේ තැනකින් ගෙනල්ලා මේ ගෙදර ඇති කරගන්න. නැත්නම් පොඩි පැටවු ගේනවා නම් හොඳ ෆාම් එකකින්
මේ අරගෙන එන්න ඒ වගේ තැන් දෙක තුනකින් ගෙනල්ලා කලවම් කරලා මේ ගෙදර ඇති කරන එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් මේ හොඳ ප්‍රතිඵලයක් ගන්න. නැත්නම් එකම බ්‍රීඩ් එක හැදුනොත් එහෙම එකම මේ පරම්පරාවෙන් ගියොත් එහෙම අනිවාර්යයෙන්ම මේ බිත්තර දාන එක අඩු වෙනවා. අනිත් හොඳම කාරණේ තමයි ඔයගොල්ලෝ කූඩුව ඇතුලේ ඒගොල්ලන්ට බිත්තර දාන්න තැනක් හදා ගන්න. සාමාන්‍ය 100ට 60ක විතර කළුවර තියෙන තැනක මේ බිත්තර දාන තැනක් හදලා දෙන්න. හොඳට මේ පෙට්ටි වගේ දෙයක් තියන්න පුළුවන් නම් එහෙම. නැත්නම් බිත්තර පෙට්ටි ලෑලි වලින් හදලා එහෙම මම නම් තියලා තියෙන ඇල්මිනියම් රාස්පාන් දෙකක්. ඒ වගේ දෙකක් තියන බිත්ති මුල්ලකට වෙන්න මේ වගේ තැන දෙකක් ඒගොල්ලෝ කැමති හිතන විදිහේ තැන දෙකක් හදලා දෙන්න. නැත්නම් මේ අනිවාර්යෙන් වතු වල හැමතැනම ඒගොල්ලෝ බිත්තර දානවා. පුළුවන් නම් කූල් කූඩුව සීමාවේ මේ වට කරලා හදන්න සාමාන්‍යයෙන් වර්ග අඩි මේ 100ක් විතර තියෙන විදිහට මේ වට කරලා දැලක් ගහලා ඒක ඇතුළට එළවලු නමනම් ගෙනල්ලා කන්න දෙන්න. මේ වර ගොඩාක් ඈත යවන්න එපා. එහෙම යවපුවාම මේ ඒගොල්ලෝ ගිහිලා කැලෑවල් වලත් යන බිත්තර දානවා. මේ වට කරලා දැලක් ගහ ගන්න පුළුවන් නම් ඒ සත්තු වෙන එක අඩු වෙනවා. මේ එන්නෙම නෑ මේ දල ලස්සනට ගහගත්තොත් එහෙම ළඟින් මේ පොඩි කොටු තියෙන දලක් හරි මේ ඔය ගෙදර අයින් කරන සාරි වගේ දේවල් වලින් වට කරලා ගහගත්තොත් එහෙම ඒ වගේ සත්තු වෙන්නේ නැහැ. නැත්තම් කූල් කූඩුවේ බිත්තර දැම්මත් ඒ සත්තු වෙලා කාලයන්ට අවස්ථා තියෙනවා කොල්ලෝ ගෙදර නැති වෙලාවල් වගේ. ඒකින්ද වට කරලා හදන එක තමයි හොඳම. මේ කුකුළු හදනවා නම් අනිවාර්යෙන් වට කරලා හදන්න. නැත්තම් වෙන භෝගයක්වත් තියාගන්න බෑ. මේ ඒගොල්ලෝ පහුරු කාලා මේක විනාශ කරලා දානවා. ඒකින්ද මේ ඒගොල්ලොන්ට හොඳ බිත්තර දාන තැනක් කූඩුවේ ඒගොල්ලොන්ට ආසයි හිතෙන විදිහේ තැනක් හදලා දෙන්න. මේ අනිත් එක උදේ වරුවේ එළියට දාන්න එපා. 12න් පස්සේ වගේ එළියට දාන්න. ඉතින් මීට අමතරව ඔයාලට දෙන්න පුළුවන් බැක්සෝජර් පයි ලාවි විතරක් දෙනවා නම් ඒ තවුලකුත් නැහැ. ටැංකි දෙකකින් මම හදලා තියෙනවා බැක්සෝජර් පයි ලාවි. සම්පූර්ණ වීඩියෝ එක එකක් බලන්න හොඳ අදහසක් ගන්න පුළුවන්. කමර්ෂල් ෆීඩ් වලට රුපියල් 5ක්වත් වියදම් කරන්නේ නැතුව කමර්ෂල් ෆීඩ් දාන්නෙම නෑ මම. මේ ඉන්න කිකිලියොන්ට කමර්ෂල් ෆීඩ් දැම්මේ මුල් කාලේ විතරයි. අර ස්ටාර්ට් එක චික් ස්ටාර්ට් එක වගේ කෑම විතරයි දැම්මේ. ඊට පස්සේ බූස්ට් එක දුන්න සති දෙකක් විතර. ඊට පස්සේ මම දුන්නෙම නෑ. මේ ඔයාලටත් පුළුවන් ගෙදරීම බැක්සෝජර් ෆයිල් ආවි එක හදාගන්න ක්‍රමය මගේ වීඩියෝස් වල තියෙනවා. මේ ගිහිල්ලා බලන්න ටැංකි දෙකකින් කොහොමද හදන්නේ කියලා. මේ වීඩියෝ එකේ පස්සට බොහොම දුරට මම දාන්නම් ඒක. මේ එක ටච් කරලා බලන්න. සුදා දවසක් ගන්න පුළුවන් වෙයි. එහෙනම් ඔයගොල්ලන්ට තව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. රිප්ලයි වීඩියෝ එකේ මම එන්නම්. ගිහලා එන්න.